ප්‍රථම ප්‍රේමය කියන්නෙම හරි ලස්සන ආදරයක්නේ. ඉතින් මේ ප්‍රථම ප්‍රේමය ගැන ලියවුණු ආදර කතාවක්. හිමි වූවා හෝ නොවුවා ජීවිතයේ තියෙන තුරක් මං ආදරෙයි. පළවෙනි කොටස. හායි පාඩම් කර කර ඉද්දී ෆෝන් එකට ආපු මැසේජ් එකකට මං ගැස්සුණා. කවුද මේ? මං මගේ හිතට මුමුණද්දී මං බැලුවේ මැසේජ් එක ආපු නම්බර් එකේ තියෙන ෆොටෝ එක දිහා. අතපය තියන් ඉන්න අමාරුවට මේ කොල්ලෝ මැසේජ් දානවනේ. පිස්සු. ආයෙමත් මං ෆෝන් එක පැත්තකින් තියලා පාඩම් කරන්න ගත්තා. දෝනි එන්න මේ තේක බීලා ඉන්න. අම්මගේ සද්දෙට මං පොතෙන් මූණ එළියට ගත්තා. තේකත් අරගෙන මිදුලට ආවේ ටිකක් ඔළුව නිදහස් කරගන්න. ෆෝන් එක අතට අරන් බලද්දී අයමත් අර කොල්ලගෙන් මැසේජ් ඇවිත් තිබුණා. මේ මොන විකාරයක්ද? මං ඒ කොල්ලගේ chat එක ඕපන් කරගත්තේ හොද වයින්ඩ් එකක් කියන්නේ හිතාගෙන. අර ඔයා ක්ලාස් එක ගැන දාපු පෝස්ට් එක දැකලා මං මේ මැසේජ් දැම්මේ. මාවත් ඒ ක්ලාස් එකට ඇඩ් කරගන්න පුළුවන්ද? ඒ කොල්ල එහෙම දාලා තියෙද්දි මට තනියම hina ගියා. මටත් පිස්සු විකාරය හිතලා. මේ මිනිස්සයා මැසේජ් දාලා තියෙන්නේ මන් දාපු ෆ්‍රී ක්ලාස් එක පෝස්ට් එකක් දැකලානේ. හරි මං ඔයාවත් ඒ ගෲප් එකට ඇඩ් කරන්නම්. මාත් තාපිට යාට රිප්ලයි එකක් දැම්මා. අනේ අර ගාන හදන්නේ කොහොමද අප්පා? මට නම් මුකුත් තේරුන්නේ නැහැ. ටික කාලයක් යද්දී අපි දෙන්න යාළුවෝ වුණා. එතකොට අපි ඒ ක්ලාස් එකේ උගන්වපු හැමතේම ගැන කතා වුණා. ඉන්නකො සයුන් මං ඔයාට කියලා දෙන්නම්. මං එයාට දන්නේ නැති ගණන් කියලා දුන්නා. එයා මං දන්නේ නැති පාඩම් කියලා දුන්නා. අපි දෙන්නගේ යාළුකම ඒ විදිහට දිගටම ගලාගෙන ගියා. යෂ්මි අර ඔයාගේ කොල්ලා ඉන්නවා කිව්වේ කොහෙද? මොන කොල්ලද මිනු? අර ඔයාට ෆෝන් එකෙන් හම්බුන කොල්ලානේ. අනේ මේ ඒ මගේ යාළුවෙක් මිනු නිකන් කතා හදන්න එපා. හරි හරි ඒ යාළුවා කොහෙද කියන්නකෝ ඉන්නේ? එයා රත්නපුරේ. එයා රත්නපුරේ මං කොළඹ. එහෙමයි අපේ ආදර කතා. මිනු මට විහිළු කරන්න ගත්තා. අනේ කටවහගන්න මිනු විකාර කියනවා. මට හොඳටම තරහ ගියා. මං කවදාවත්ම සයුන්ව ඇත්තට දැකලා තිබුණේ නෑ. එයත් කවදාවත් මාව ඇත්තට දැකලා තිබුණේ නෑ. ඇත්තට තියා එයා නම් මාව ෆොටෝ එකකින්වත් දැකලා තිබුණේ නෑ. අනේ අශ්මි ෆොටෝ එකක් එවන්නකෝ. මාත් ආසයි මාත් එක්ක මෙච්චර කතා කරන මගේ යාළුවව බලන්න. හැමදාම එයාගේ කංගෙදිරිය මං අහන් හිටියා. ඒත් මං එයාට ෆොටෝ යවුවෙත් නෑ. එයා මං එක්ක තරහ වුණෙත් නෑ. යෂ්මි මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. දවසක් අපි කතා කර කර ඉද්දී එයා කියන්න ගත්තා. කියන්න සයුන්. හැබැයි මං එක්ක තරහ වෙයිද මන්දා? අනේ පිස්සුද? මං ඔයා එක්ක තරහ වෙන්න නම් ඉතින් මැරිලා ඉපදෙන්න ඕනේ. මගේ කියවිල්ලට එයාටත් hina ගියා. එහෙනම් අහගන්නකො මෝඩි. කෙලින්ම කතාවට එමුකෝ. මං ඔයාට ආදරෙයි යෂ්මි. ඔයා මොකක්ද ඒ ගැන කියන්නේ? හදිසියක් නෑ. හරිද? හොඳට හිතලා බලලා උත්තරයක් දෙන්නකෝ. මොන උත්තරයක් දුන්නත් මං ඔයා එක්ක තරහ නෑ. මම එකපාරම ගොළු වුණා. උත්තරයක් නොදී මං ඔහේ හිටියා. මං දන්නවා ඔයා කට් කරේ නෑ කියලා යෂ්මි. හිතලා බලලා කියන්න මං ඔයාට බල කරන්නේ නෑ සුදු. සුදු මගේ මුළු හිතම වෙවුලුවා. මං මුකුත් නොකිය ෆෝන් එක කට් කරා. සතියක් විතරම මං එයාව මගහැරියා. ඇත්තටම ඒක උනේ මං එයාට අකමැති හින්දා නෙමේ. මට දැම්මම කා එක්කවත් යාළු වෙන්න උවමනාවක් තිබ්බේ නැති හින්දා. යෂ්මි ඔයා මං එක්ක තරහද? සතියකට පස්සේ එයාත් මට මැසේජ් එකක් දාලා තිබුණා. නෑ. එහෙනම් ඇයි ඔහොම මාව මග අරින්නේ? එහෙම නෑ. ඔයා මට අකමැති නම් ප්‍රශ්නයක් නෑ ළමයෝ. හැබැයි අපේ යාළුකම නැති කරන්න එපා. මං ඔයාට අකමැති නෑ. එහෙනම් කැමතිද? නෑ. එහෙනම් මං ඔයාට ආදරෙයි. අපි දෙන්නම නිහඬ වුණා. එයා සතුටින් කියලා මට දැනුණා. ඇයි ළමයෝ මෙච්චර කල් ගත්තේ ඔක කියන්න? මට බය හිතුණානේ. මොකද බය වෙන්නද? දැන්වත් මට ෆොටෝ එකක් එවන්නකෝ මෝඩි. ඒ මොකටද? මොකටද අහන්නේ? මට මං ආදරය කරන කෙල්ලව බලන්න අයිතියක් නැද්දා?
එයාව විශ්වාස කරලා හරි නැතුව හරි මං එයාට පළවෙනි පාරට මගේ ෆොටෝ එකක් යව්වා. ඒයි සිරාවටම මේ ඔයාද? ඔව් ඇයි? මාරම ලස්සනයිනේ අනේ ඔයා. ලැජ්ජාවට මගේ කම්මුල් රත් වෙන්න ගත්තා. අනේ අන්න කොහෙ යන්නද? මේ ඉන්නේ ඉතින් මගේ සුරංගනාවිනේ. අපේ ආදරේ ඒ විදිහට අවුරුද්දක් විතර ලස්සනටම ගලාගෙන ගියා. අපි දෙන්නම ඒ ලෙවල් වලට ගොඩාක් මහන්සි වුණා. එයා වැඩිය මහන්සි නොවුණත් මං ගොඩාක් මහන්සි වුණේ මගේ හීන හැබෑ කරගන්න තිබ්බ උවමනාවට. කොහොමද එක්සෑම්? අමාරුයි චූටි. ඔයාට නම් ඉතින් ලේසි ඇතිනේ. ලේසි වෙන්න තමා පාඩම් කරන්න කිව්වේ. මං කියන දෙයක් ඇහුවේ නෑනේ ඉතින්. මට කොහොමත් එක්සෑම් ෂුවර් නෑ අප්පා. බලමුකෝ. ප්‍රථම ප්‍රේමය කොහොමත් ලස්සනයිනේ. මේකත් ලස්සන වෙයි. ඉතින් ඔයාලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. දෙවැනි කොටසින් ඉක්මනටම හම්බ වෙමු. මගේ පුංචි යාළුවෝ හැමෝම එතකම් පරිස්සමට ඉන්න. ඔයාලා හැමෝටම මං ගොඩාරියක් ආදරෙයි. ගිහින් එන්න.